අමුද්‍රව්‍ය දෙකක් විතරක් පාවිච්චි කළා රසම රස චොකලට් අයිස්ක්‍රීම් ලීටරයක් හදපුද මේ රෙසිපි එක මාරම ලේසි ටක් ගාලා හදා ගන්න පුළුවන්. ඒ වගේම තමයි මේක මාරම රසයි. හරිම ලේසියෙන් හදන්න පුළුවන්. ගෙදරදී රසට හදා ගන්න පුළුවන් අයිස්ක්‍රීම් රෙසිපි එකක් තමයි ඔන්න අද ගෙනාවේ. අපි බලමු කොහොමද මේක කරන්න කියලා. අයිස්ක්‍රීම් එක හදන්න අපිට ඕන කරනවා මුලින්ම බිස්කට්. අපිට ඕන කරන්නේ වේපර්ස් බිස්කට්, ඩාර්ක් චොකලට් සහ වෙල්ලා කැමති රසයකින් ගන්න පුළුවන්. බිස්කට් හරියටම අපිට 20ක් ඕන කරනවා. ඊට අමතරව අපිට ඕන කරනවා කිරි. කිරි මිලට 500ක් ඕන කරනවා. ඔයාට පිටි කිරි, ෆ්‍රෙෂ් මිල්ක් මේ ඕන කිරි එකක් පාවිච්චි කරන්න පුළුවන්. දැන් ඔයා මුලින්ම කරන්න ඕනේ ගත්ත බිස්කට් ටික මෙන්න මේ වගේ පොඩියට කඩලා බෝල් එකකට දාගන්න. මෙන්න මේ විදිහට ඔක්කොම ටික කඩා ගන්න. ඊට පස්සේ මෙතන කිරි අරගෙන තියෙන මම මිලිලීටර් 250යි. කිරි ටික ඔක්කොම දාලා බිස්කට් එක පෙඟෙන්න විනාඩි 5ක් 10ක් වගේ තියලා තියන්න. දැන් විනාඩි 10කට විතර පස්සේ බිස්කට් ටික හොඳට පෙඟුණාම ඔයාලට පුළුවන් භාජනයක් ලිපේ තියලා මේ බිස්කට් මිශ්‍රණය භාජනයට දාගන්න. මේ වෙලාවේ ඔයා ගින්දර හොඳටම අඩුවෙන් තියාගන්න. දැන් මම මේකට එකතු කරගන්නවා සීනි මේසන දෙකක්. මොකද මං ගත්ත බිස්කට් එකේ චුට්ටක් පැන් රස ගතිය අඩුයි. ඉතින් පැන් රස කන්න නැත්නම් සීනි එකතු කරන්න අත්‍යවශ්‍ය නැහැ. ඔයාලට මේ විදිහටම හදන්න පුළුවන්. ඉතින් ටිකක් පැන් රසට ඕනේ නම් සීනි චුට්ටක් ඔයාගේ රස අනුව එකතු කරගන්න පුළුවන්. ඊට අමතරව මම එකතු කරගන්නවා කොකෝ පවුඩර් මේසන දෙකකුත්. මොකද මේක ලස්සනට පේන්න ඕන නිසා. ඉතින් නැතිනම් අවශ්‍ය නැහැ. අර මම ලස්සනට ඔයගලන්ට පෙන්නන ඕන නිසා කොකෝ පවුඩර් මේසන දෙකකුත් එකතු කරගන්නවා. දැන් මේ ටික අපි හොඳට අඩු ගින්දරේ කලවම් කරමින් ලිපේ තියාගන්න ඕනේ. මම ඔයාලට කිව්වා තව කිරි අපිට මිලිලීටර් 250ක් ඕනේ කියලා. ඒ කිරි ටික දාලා මේ මිශ්‍රණය මෙන්න මේ වගේ කලවම් කරමින් හදාගන්න. මම ඔයගලන්ට මිශ්‍රණයේ තියෙන ඕන පදම පෙන්නන්නම්. ටිකක් ඝන ගතියට තමයි මෙන්න මේ වගේ එන්න ඕනේ. මෙන්න මේ වගේ තියෙන්න ඕනේ. ඉතින් දැන් මේක චුට්ටක් නිවෙන්න අපි තියාගමු. නිවුණට පස්සේ ඔයාලට පුළුවන් බ්ලෙන්ඩර් කප් එක අරගෙන මේ මිශ්‍රණය ඔක්කොම ටික බ්ලෙන්ඩර් කප් එකට දාලා හොඳට බ්ලෙන්ඩ් කරගන්න. ඉතින් මේ දින බ්ලෙන්ඩ් කරගත්ත මිශ්‍රණය බ්ලෙන්ඩ් කරගන්න අමාරු වුණොත් ඔයාලට චුට්ටක් කිරි ටිකක් නැවත දාගන්න පුළුවන්. ඉතින් මෙන්න මේ වගේ හොඳට කැලි නැති වෙන්න බ්ලෙන්ඩ් කරගන්න. දැන් ඔයාලට පුළුවන් මේක මොකක් හරි ට්‍රේ එකකට හරි බොක්ස් එකකට හරි මෙන්න මේ විදිහට දාගන්න. දැන් ඔය දාගත්තට පස්සේ ලන්ච් ෂීට් එකක් අරගෙන මෙන්න මේ පෙනනා වගේ තමයි අපි වහගන්න ඕනේ. මෙන්න මේ විදියට ඊළඟට පියනෙන් වහලා ෆ්‍රීසර් එකේ තමයි මේක තියන්න ඕනේ. ෆ්‍රීසර් එකේ හොඳට පැය 24ක් වගේ හොඳින් සෙට් වෙන අපි තියාගමු. ඔන්න දැන් මගේ අයිස්ක්‍රීම් එක හරි. දැන් මම අරගෙන ආවා. මෙන්න මේ විදිහට තමයි අතර තියෙන්නේ. චුට්ටක් මේකේ කෝල් එක වැඩි. චුට්ටක් කෝල් එක යනකම් අපි තියාගමු. ඉතින් මේ තියෙන්නේ හරිම ලේසියෙන් හදාගත්ත අපේ රසම රස චොකලට් අයිස්ක්‍රීම් එක. හරිම ලේසි. අනිවාර්යෙන් වෙනසකටත් එක්ක හදලා බලන්න මාරම රසයි. මේ දවස්වල අපේ පොඩ්ඩෝ ගෙදර නිසා ඔන්න ඒගොල්ලන්ට හදලා දෙන්න පුළුවන් මේක. අනිවාර්යෙන්ම ඔන්න හදලා බලන්න. හැදුවට පස්සේ මේක රස ගැන නම් කියන්න අමතක කරන්න එපා. අනිවාර්යෙන්ම කමෙන්ට් එකක් දෙන්න. මේක ගොඩක් රසයි. එහෙනම් ඔයා අනිවාර්යෙන්ම හදලා බලන්න.